කලින්ගරන්ති හොඳයි ශ්‍රද්ධාවන්ත කාර්මික පින්තුනි මේ අවස්ථාව තුළදී ප්‍රතිසින් මේ සූදානම් වෙලා සිටින්නේ එලොවතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ 84000ක් වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඒ තුළින් ළඟා කරගන්නට යෙදෙනා කුසල ශක්තිය ඔබ නමින් මේක දින 7කට පෙර මේ පරිලෝකයන් පෙරුණා වූ යාදනීය පියාණන්ට ඒ තිලකරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් කරලා යාදනීය පියාණන්ගේ භවගාමී ජීවිතය සාර්ථක කරලා දීලා අපිට පුළුවන් විදිහට මියගේ ඥාතිවරයෙකුට අපිට අතින් අත යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. මිය ගිහිල්ලා ඉන්නේ නේද? අපිට දැන් දෙන්නට පුළුවන් කමක් තියෙන්නේ හිතින් හිත දෙයක්. ඒ කියන්නේ අපි මේ අවස්ථාව තුළදී ශක්තියක් පහදා කරගෙන අපේ මේ පල්ලවයන්ට එදුනා වූ ඥාතිවරයාට අනුමෝදන් කරන්නට පමණයි අපිට පුළුවන්කමක් තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට මියගිය කෙනෙකුට මේ විදිහේ පින් අනුමෝදන් කිරීමේ කටයුත්තක් සිදු කරන්නට අපිට මොනියම් වූ පින්කමක් සිදු කරගන්න පුළුවන්. මොකද හේතු වෙන්නට ඕනේ අපි ගාව දෙයක් තියෙන්නට ඕනේ අපේ ඥාතිවරයාට යමක් දෙන්නට. අපි දෙන්නට දෙයක් අපි මේ අවස්ථාවේදී එකතු පහදා කරගන්න තමයි මේ සූදානම් වෙලා සිටින්නේ. විහාරස්ථානයට ගමනිලා මල් පහන් ආදී පූජා කරලා මේ විදිහේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඔබ පිනක් එකතු කරගන්න. ඒ එකතු කරගන්න දෙන්නා වූ පින තමයි ඔබේ ඒ පියාණන් වහන්සේට ඒ ඥාතිවරයාට අනුමෝදන් කරන්නට දෙන්නේ. පින්වතුන් ලෞතර බුදුරජාණන් වහන්සේ හමුවට බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කරනවා බුදුහාමුදුරනේ අපි දාන ධර්මාදී පින්කම් කරලා අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. අපි මේ අනුමෝදන් කරන පින අපේ ඥාතීන්ට ලැබෙනවද කියලා බුදුහාමුදුරන් අහන්නේ බමුණ. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ මේ බමුණට උත්තර දෙන්නේ නැත බ්‍රහ්මණේ කියලා. දැන් මේ බමුණට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද පින්වතුන්ටත් එහෙම කිව්වොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවන්නේ. අපේ ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරන එක අපි ලැබෙන්නේ නැහැ කියලා කිව්වොත් බුදුහාමුදුරුවෝ මේ බමුණට මෙහෙම කියනවා. දැන් මේ බමුණට ප්‍රශ්නය ඇති වෙලා දැන් නැවත වතාවක් මේ ප්‍රශ්නේම අහනවා. එවැනි අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ නැත බ්‍රහ්මණේ කියලා තමයි පිළිතුරු ලබා දෙන්නේ. මේ විදිහට අවස්ථා තුනකදීම බුදුහාමුදුරන්ගේ මේ ප්‍රශ්නේ මේ බමුණ අහනවා. මේ තුන්වෙනි අවස්ථාවේදී බුදුහාමුදුරන්ගේ කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ මේ බමුණට පැහැදිලි කරලා දෙනවා ඇයි මේ අපේ ඥාතීන්ට පින් ලැබෙන්නේ නැත්තේ කියන කාරණේ පිළිබඳව. බුදුහාමුදුරුවෝ මේ බමුණට දේශනා කරනවා අපේ මේ පරිලෝකයන්ට එුණා වූ ඥාතීන් අපිට ඉන්නේ මොන ස්ථානයකද කියලා අපිට කියන්න පුළුවන් කම නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපේ මිය පරලෝකයන්ට එුණා වූ ඥාතීන් යම් කිසි ආකාරයක ඒ මියගේ ඥාතිවරයා සිද්ධ කරගත්තා වූ ශක්තියින් වලට අනුරූපීව දිව්‍යාත්ම භවයක් ලබාගෙන තිබුණා. අපි මේ අනුමෝදන් කරන පින ඒ ඥාතිවරයාට ලැබෙන්නේ. ඒ කරලා තියෙන නිසා තමයි දිව්‍ය ලෝකෙ උපත්ති ලබන්නේ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මනුෂ්‍යාත්ම භවයක් ලබාගෙන තිබුණා. අපි මේ අනුමෝදන් කරන පින ලැබෙන්නේ නැහැ කියලායි. මනුෂ්‍යාත්ම භවයක් ලබන්නට නම් අපි කුසල ශක්තිය සිද්ධ කරගන්න තියෙනවා. ඥාති මියගේ ඥාතිවරයා මියගේ අවස්ථාවේදීම මනුෂ්‍යාත්ම භවයක උත්පත්තිය ලැබුවොත් අපි අනුමෝදන් කරන පින අපට ලැබෙන්නේ නැහැ. ලබා ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතර අපායක උත්පත්තිය ලැබලා හිටියා. සතර අපායක උත්පත්තිය ලැබලා හිටියා ඒ පින අනුමෝදන් වෙන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙහෙම මේ විදිහට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ බමුණ නැවත ප්‍රශ්න කරනවා බුදුහාමුදුරුවෝ එහෙනම් අපේ ඥාතීන්ට පින් අනුමෝදන් වෙන්නට පුළුවන් කොහේ හිටියොත් එහෙම අහනවා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි ආත්ම භවයකට යන්නට පින මදි වෙලා. ඉතින් මත අවස්ථාවක උත්පත්තිය ලබනවා පරදත්තූප ජීවී කියන මේ ජීව කොටස. මේ ජීව කොටසේ උත්පත්තිය ලැබුවොත් තමයි මේ අපි අනුමෝදන් කරන පින ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊට පස්සේ මේ බමුණ නැවතත් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා දැන් මේ බමුණට ප්‍රශ්නයක් දෙමයි අපේ මේ ඥාතියා අනේ මේකේ ඥාතිවරයා මේ පරදත්තූප ජීවී කියන ජීව කොටසේ විතරක් උත්පත්තිය ලැබලා හිටියොත් තමයි පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මේ පිනට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බමුණ. ඒ අවස්ථාවේදී මේ බමුණ නැවතත් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා බුදුහාමුදුරුවනේ
බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා මේ වමුණට. අපි දැන් මේ විදිහට මේ පින් අනුමෝදන් කරන ඥාතීන් ඒ අපිට මතක ඥාතිවරයන් පින් අනුමෝදන් කරන්නේ. අපි දන්නේ නැති අපේ පරම්පරානුගතව මේකේ ඥාතීන් කොච්චර ඉන්න පුළුවන්. ඒ විදිහේ අපේ පින් බලාපොරොත්තුෙන් සිටින අපේ පරම්පරානුගතව ඥාතීන්ට පින් අනුමෝදන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ අපේ මිය පරලෝකයන්ට එතුමා වූ ඥාතිවරයා ඒ පරදත්ත උපජීවී කියන ජීව කොටසක් පරිදි ලබන්නේ නැතුව මනුෂ්‍යාත්ම භවයක හෝ දිව්‍ය ආත්ම භවයක හෝ පරිදි ලබන හිතවත් අපි අනුමෝදන් කරන පින ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේ විදිහට මේ පින ලැබුණ නැති වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ පරම්පරානුගතව මේ පරිලෝකියා වූ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙනවා. මේ බමුණ නැවතත් ප්‍රශ්න කරනවා බුදුහාමුදුරුවන්ගෙන්. බුදුහාමුදුරුවනේ ඒ විදිහට පරම්පරානුගතව මේකේ ඥාතීනුත් අපේ පින් බලාපොරොත්තු වෙන සිටියේ නැත්නම් එහෙම අපේ මේ පිනට මොකද වෙන්නේ? මෙන්න අවුවට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ විදිහේ ඔබ මේ අනුමෝදන් කරන පින ඒ මිය පරලෝකියා වූ කිසිම ඥාතිවරයෙක් අනුමෝදන් වුනේ නැති වුණොත් මොකද වෙන්නේ? මේ පින කවදාවත් අපතේ යන්නේ නැහැ. විනාශ ස්වභාවයට පත් වෙන්නේ නැහැ. මේ පින්කම සිද්ධ කරන ඔබට මේ පින අනුමෝදන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා එනිසා පින්වත්නි අපි කවදාවත් ඉතී කනස්සල්ලක් අනගාටුවක් ඇති කරගන්න ඕනේ නැහැ. අපි අපේ යුතුයකමක් ඥාති ධර්මයක් විදිහට අපි මේ පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරන අපේ ඥාති අපේ මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන සිටින පියාණන්ට මේ එකම පුතණුවන් හැටියට මේ මහත්මා ඥාති පිළිසිත පහදා කරගෙන පින් අනුමෝදන් කරන්නේ ඇයි? අපිට පින් අනුමෝදන් කරන්න නැතුව ඉන්න පුළුවන් නේ. ඇයි අපි පින් අනුමෝදන් කරන්නේ? මේ තමන් මේ පුතණුවන්ගේ ජීවිතේ මේ විදිහට සකස් කරගන්නට මේ මඟ පාදලා දුන්නේ ඒ ආදරණීය තාත්තා. ඒ තාත්තගේ විශේෂ මහන්සිය නිසාවෙන් තමයි ඔබ යම් කිසි තත්ත්වයක දැන් ජීවත් වෙනවා නම් ඒ තාත්තට පින් සිද්ධ වෙන්න තමයි ඒ සමාජය තුළ කීර්තිමත් විදිහට කටයුතු කරන්න දෙන්නේ. ඒ නිසා ඒ තාත්තට කරන්නා වූ කළගුණ සැලකීමක් කෘතගුණ සැලකීමක් ඒ වගේම ඥාති ධර්මයක් විදිහට තමයි මේ පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිද්ධ කරලා ඒ ආදරණීය පියාණන්ගේ භවගාමී ජීවිතය වාසනාවන්ත කරලා දෙන්නට උත්සාහ කරන්නේ. පින්වතුනි මම හෙත්ති ගාථාවක් දේශනා කරන්නට යෙදුණා. චිරං මතයං කායෝ පඨවින් අදිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තම්ම කලින් වෙලා. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරන්නට යෙදෙන්නේ පින්වතුනි මරණය පිළිබඳව. මරණයටපත් වෙනවා කියලා කියන්නේ අපේ මේ ඥාතිවල මේ ආදරණීය තාත්තා මීට දින 7කට පෙර මිය පරලොවට යනවා. අපි සියලුම දෙනා අතහැරලා ඒ තාත්තා මිය පරලොවට යනවා. ඒ විදිහට මියන්ට එතුනේ තාත්තට විතරක් උරුම වෙච්ච ධර්මතාවයක් නෙමෙයි මේ මරණය කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න තියෙන දෙන්නේ අපේ ඉපදෙනකොට කිසිම දෙයක් අරගෙන ඉන්නේ නැහැ. ඒ වුණාට අපි අරගෙන ඉන්න එක දෙයක් තියෙනවා. මොකද්ද? මරණය කියන ධර්මතාවය. අපි ඉපදෙනවත් සමගම අපිට කොයි අවස්ථාවක මේ මරණය කියන ධර්මතාවයට මුහුණ දෙන්නට සිද්ධ වෙයිද කියලා අපිට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නට යෙදුනේ පින්තුනි එක්තරා භික්ෂුවක් උදෙසා. මේ භික්ෂුව කියලා කියන්නේ මේ භික්ෂුව පැවිදි බිමටපත් වෙන්නට කලින් මේ සරත් නුවර ජේතවනාරාමේ අසලන තමයි මේ තරුණයා ජීවත් වෙන්නට යෙදුනේ. මේ තිස්ස තමයි මේ තරුණයාගේ නම. තිස්ස කියන මේ තරුණයා. මේ තිස්ස තරුණයා මේ සරත් නුවර ජේතවනාරාමේ අසලන ජීවත් වෙන්නේ. දැන් මේ තිස්ස තරුණයා දකිනවා දෙයටත් මිනිස්සු සුද්දට ඇඳගෙන පන්සලට යනවා, දවල්ටත් යනවා, හවසටත් යනවා. මිනිස්සු දෙයටත් පන්සලට යනවා, දවල්ටත් පන්සලට යනවා, හවසටත් පන්සලට යනවා. දැන් මේ පන්සලට ඇයි මේ මිනිස්සු මේ විදිහට යන්නේ කියලා මේ තිස්ස තරුණයාට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ දායකයන්ට පන්සලේ මොකක්ද තියෙනවා කියලා නම් දැන් පන්සලේ කොල්ලලා නම අපිට මොකක් හරි ඉතේ කාටක් ඇති වෙනවා මේ මොකක් හරි පින්කමක් තියනවාද මේ විදිහට මිනිස්සු පන්සලට යන්නේ කියලා. ඒ විදිහට මේ තිස්ස තරුණයාට මේ විදිහේ ප්‍රශ්නයක් ඇති වෙලා දැන් මේ තිස්ස තරුණයා කල්පනා කරනවා මේ මිනිස්සු පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක මොකද කරන්නේ? මමත් බලන්න ඕනේ කියලා හිතාගෙන ඉදා හවස දැස්ති වෙලා සුද්දට ඇඳගෙන මේ තිස්ස තරුණයා පන්සලට යනවා මේ බුදුහාමුදුරුවෝ මේ මිනිස්සුත් එක්ක උදේ හවස උදේ දවල් හවස මොකද කරන්නේ කියලා. දැන් මේ මිනිස්සු ගිහිල්ලා
දේශනාව පවත්වන්න පටන් ගන්නවා. මේ විදිහට ටික වෙලාවක් මේ ධර්ම දේශනාව පවත්වමින් ඉන්නකොට මේ 30 තරුණයක් දැන් අර අනිත් මිනිස්සු වගේම බණ අහනවා. දැන් මේ බණ අහගෙන ඉන්නකොට මේ 30 තරුණයාට අදහසක් පහළ වෙනවා. මමත් පැවිදි වෙන්න ඕන. මමත් මහාන වෙන්න ඕනි කියලා අදහසක් ඇති වෙනවා. මේ අදහසක් ඇති වුණාට පස්සේ මේ 30 තරුණයන් මොකද කරන්නේ? මේ 30 තරුණයා ටිකක් මාන්නෙන් අධිකයි. මාන්නේ කියලා කියන්නේ මොකද්ද? තව කෙනෙක් මට වඩා අනිත් අය පහත් කියලා හිතන එක මාන්නේ කියලා කියන්නේ. අනිත් මිනිස්සු තමන් හා සමාන කරන්න උත්සාහ කරන්නේ. මේ 30 තරුණයාත් ඒ විදිහේ මාන්නෙන් අධික කිසිම මේ 30 තරුණයා ගැන කල්පනා කරන දැන් මේ මහාන වෙන්න ඕනි කියන එක උසල සිදුවිල්ල හිතට ආවා මේ 30 තරුණයා. මේ බුදුහාමුදුරන්ගේ බණ අහුවට පස්සේ. මේ අදහස ආවත් මේ 30 තරුණයාගේ අර තියෙන මාන්නය නිසා දැන් කල්පනා වෙනවා දැන් මම බැරි වෙලාවක් පැවිදිුත් තේනවා මහණුත් තේනවා අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක එකට පින්දපාතේ යන්න වෙනවා. එකට දානිය වන්දන්න වෙනවා. එකට කටයුතු කරන්න වෙනවා. ඒ නිසා මේ 30 තරුණයා